අයිස් වලටද වැඩියෙන් කැමති බබල් ටී වලට? බබල් ටී වලට. බබල් ටී වල. බබල් ටී වල. බබල් ටීද? ඔක්කොම බබල් ටීද? බබල් ටී ඔයාලට කැමති ගානට සීනි දාලා. හරිද? කැමති ගානට රහ මේව කරලා අයිස්ද සුගර්ද ඔයාලට කැමති විදිහට කස්ටමයිස් කරලා ගන්න පුළුවන් මාතර ප්ලේස් එකක් තියෙනවද? මම දන්න තරමින් නැහැ. නෑ. දන්නේ නැද්ද? දන්නේ නැද්ද? හරි. ගයිස් ඔන්න ඉතින් අලුතෙන් ඇවිල් එනවා. ඔයාලා අහලා තියෙනවද BC කියලා? හතර දිනම එකට ඉන්නේ යාළුවෝ. ඈ? හරි. BC කියන එකේ ඔන්න මේ රටවල් ගානක තියෙනවා ශාඛා. ඉතින් ඔන්න කොළඹ තිබුණා, පහුගිය ටිකේ කුරුණෑගල තිබුණා. දැන් මාතරට අලුත්ම කියනවා. නූපේ හන්දිය දන්නවද? නූපේ හන්දිය දන්නවද? නූපේ හන්දිය දන්නවනේ. හරි. නූපේ හන්දියේ ඔන්න මේ කීල්ස් එක තියෙනවා. කීල්ස් එකට මෙහා පැත්තෙන් අතුරු පාර තියෙනවා. ඒ පාරේ දානකොටම ගුරුකුලියට එහා පැත්තේ තමයි අලුතෙන් ෂොප් එක ඕපන් කරන්නේ. මේ 23 වෙනිදා ඕපන් කරනවා. පළවෙනිට යන 100 දෙනාට ෆ්‍රී අයිස්ක්‍රීම් දෙනවා. යනවා. බලන්න ඕනේ. අය එකක් දෙන්න ඉතින්. යන්න පුළුවන් නේ? යාළුවෝ ටිකත් එක්ක එන අනිවාර්යෙන් යන්න ඕන පණිවිඩය කියලා තියෙන්නේ. මේ දකුණු පළාතට ෆස්ට් ටයිම් තමයි එහෙනම්